අයිගයිස් කෝමද සුබ සන්ධ්‍යාවක් සුබ දවසක්. ඉතිං සාදරෙන් පිළිගන්නවා මගේ YouTube චැනල් එකට. අද ඔගලන්ට කියන්න යාලුවනේ වාලා නිවස් වලත් දකිින් නැති ලංකාව හැබැයි මේ දවස්වල හොඳ වැඩක් වෙන මොනව නැත. පංගොක්කයි බයින්න පුළුවන් ඒත් බැන්නට මේ වගේ වැඩ වෙන්න ඕනි. මොකද උගලන් දන්නවා මේ දවස්වල හැම ටවුන් එකම් වගේ බත්සෝල්ඩ් පබ්ලික්කේරයා ඒවා ආමියකෙන් සුද්ධ කරනවා සුද්ධ කරලා අලුතෙන් පේන් කරලා ඒවා මොනවාද සනි පාරස්සක පැත්ත බල්ලා වෙන්න තියෙන ඒවන්න අයි නැවත හදලා කැඩල පිඳලා තියෙනවනම් ඒවා එතකොට ඔය බෝඩ් නාම පූරුවනම් මනක් හැමදේ මනුතෙන් රිපලේස් කරලා ඒවගේ වැඩක් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. දැන් අවු මාසාහය හතක අටකින්දලා කාලයක් නං කොටුවේ බස්ටෑන්් එකත් ඒකත් පිළිසකර කරගෙන යන ගමන් තියෙන දැන් ඒ ඔක්කොම ඉවර කරලා දැන් ටික කාලෙකට උඩදී ඕක කොහොමරි දැන් ජනතායිටට පත් කරන්නේ. ඉඩීට පස්සේ ගොඩාක් මතබේදයකට තුරතුන් කාරණාවත් තමා තාමත් ඩ්‍රයිවස්ලා එතකොට අපේ ඉන්න ඒ මේ දිනදා ගමන් යන කට්ටිය ගොල්ලම් බුලත් පෙලො කහනවා කුණු දානවා හරියට ඔශ්රුම පාවිච්චිකන්න එතකොට කෑමබීම හැම තැන වීක් කරනවා ඒ හරියට වෙන්න කියලා. ඉතින් දැම් මේ දවස්සල එකට හොඳම හොඳ වැඩක් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. මහිතන්න හැමෝම කවුරුත් එකඟ වෙයි ඒදේට මොකද දැන් මං හිතන විදියෙන් මන් දැක නිවසෝලට හිරුව එක දෙරන එක දාලා තිබ්බා 1444ක් ප්‍රජාසවයට දාලා කෙලගහන ජරා කරන ඒගොල්ලන්ම කලීන් කරනවා. ඒ විතරන්නේ මං හිතන්නේ තව හොඳයි වෙන කලීන් කාන්න තියෙන පබ්ලික් මේ හොස්පිටල් ස්කූල් අනම් මනන් ඒවගේ දේවල්ලොටුන්නත් ඒගොල්ලන් දානෙක හොඳයි නිවාඩ දවසෝලට ඒවා කලීන් කරන්න කියලා මොකද ඒවගේ දේවල් කරන්න ඕ නෑන ඇත්තරම කියනවා අරකා දන්න ඕනි මේකා දන්න ඕනි රජේ වැරදි අරකයි මේකයි කියලා වැරදි වෙන්න පුළුවන් ඒත් මේ හරියට කරන වැඩේ වුණත් ඒකට සපොට් ඇත් දෙන්න මේ මොකද මේවා අපේ තැන් අපේ ළමයි අම්මල තාත්තලා නැඳල මාමල හැක්ම මෝටම් පාවිච්චි කන්න ඕනි දේවල් මොකද ඒවගේ දෙයක් ලස්සන්ට පිරිසුදු තියෙන් ඕනි හරිසිය පොඩ්ලමෙකුට පෙල්ලම පුටුවක් කුඩින් තියන්නවත් පොඩ්ලමට බාර් දෙකන්න ඇතුව පාරය විදගෙන යන්නවත් ඒ පැත්තක එම තියෙනවද බුලත් පිට කාලා කෙල ගාලා හැම තැනම අපිසු කරලා තිබහම ළමයකුට ඇවිදින්නවත් බෑ අනික වෙන අප්‍රසන්නන කාඩොත් යන්නේ දෙන්නේ නෑන ඒක නිසා ඒ වැඩේ සුපිරි කාරුවරි ඉන්න අනං කමෙන්ටක් දාන්ඩ දන්න කෙනෙකුට බුලක් පිටක්කරි මොක්කරි කාලා ප්‍රජාසවයට දාපු ඒරංගිති යාලුවනේ ඔගොල්ලංගුණත් ඒ වගේ වැඩ කරන්න එපා මොකද අපේ තැන් අපි බලාගන්න ඕනි අපි ඒ ලස්සන්ට පිළිවට පිරිසුදුව තියාගන්න ඕනි ඒක නිසා හැමෝටම ජයවේවා ප්‍රජාසවයට යන්ඩ නැතිවෙන්න වැඩ කටයුතු කරගෙන යන්න ටවුන් එකට ගියත් හොඳේ එන උත්සරණයි